නිකන් මන් දන්නේ. අම්මා අයියා. ලංකාවට තානේ. මේ ත්‍රිභාග එකතුලා ඉන්න ඕගොල්ලෝ හැමෝම අලුත් දවසක අලුත් භාගින් ආයුබෝවන් කියලා පිළිගන්නවා. අදත් ඉතින් අපි වෙනදා වගේම අපේ යාළුවෝ දෙන්නගෙන් අහමු බලපු අලුත් ෆිල්ම් එක මොකක්ද කියලා. ඉතින් ඕගොල්ලෝ දෙන්නට මොකද්ද මටයි අපේ බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ටයි කියන්න තියෙන්නේ? මට නම් අද මෙයාට දෙන්න හිතුනේ මේ ලව් ස්ටෝරි. මොකක්ද? හොඳයි. නෑ හොඳයි. ලව් ස්ටෝරි එක අර වෙනසක් දැන් ගියාසේ අර මුලින්ම මේ නොවල් ජීවිතේ ප්‍රශ්න ඊට පස්සේ ආවා මේ වගේ තමයි දේවල් නෑ ලව් ස්ටෝරි එක කියන එක හැමෝම දැන් ඔව් දැන් අර හැමෝටමත් ජීවිතේ ප්‍රශ්නත් නෑ. හොර මරා ගන්නේවත් නෑ. මං කියන්නේ එහෙම නෙමෙයි. මෙයාට පොඩි ආදරේ සම්බන්ධය පොඩ්ඩක් බලන්න. ආදරේ අත්විඳින්න. ආදරේ කියන්නේ දැන් මම කිව්වේ මම මේ ඔය මර මැරෙන ඒවා නිකන් හොර මූවිස් බලන්න කැමති නෑ. ටිකක් අර විඳින්න කැමති කියලා. එහෙනම් මං වෙනුවෙන් ගෙනාව එකක් කමන්නේ. මං වෙනුවෙන් ගෙනාව. ඒ කවුද මේ රාහුල්ගේ ප්‍රොඩක්ට් ඩේට් කරේ රාහුල් රවින්දර්. මේගොල්ලෝ මේ ආස මේ කැරක්ටර් එකක් ඉන්නේ. ඒ කවුද? රශ්මිකා මන් දන්නේ. අම්මා අයියා. ලංකාවට තානේ. රශ්මිකා මන් දන්නේ මේ ලංකාවට මන් දන්නේ ඇත්තටම යා. මන් දන්නේ. ලංකාවට ඇවිල්ලා කියන අපි දැන් මේ වීඩියෝ අප්ලෝඩ් කරන දවස් 3කට විතර කලින් මන් දන්නේ ඇවිල්ලා තියෙනවා. කියලා කියනවා Facebook එකේ. මන් දන්නේ ඇත්තටම. මන් දන්නේ මෙයාගේ ලස්සන ෆිල්ම් එක මේ ෆිල්ම් එකේ නම The Girlfriend. The Girlfriend. ෆිල්ම් එකේ මුලින්ම වෙන්නේ මේ අර ගමකමත් නෙමෙයි අර අම්මෙක් නැතුව හැදිච්ච දුවෙක්ගේ කතාවක්. ඒ දුව අර අපි කියන්නේ මචං අපිට ඒ ලෙවල් කාලේ නිලන්තය වයින් අලයෝ දැන් ඉන්නවනේ අලයෝ වගේ කියලා. අලයෝ වගේ. අන්න ඒ වගේ අලෙක්. හරිද? ඒ කෙල්ල අලෙක්. කෙලින්ම අලයා. අපි යාළුවොත් නම් කියන එක. අපි රජිත. අපි යාළුවොත් ඉන්නවනේ. දැන් රජිත. දැන් රජිත. අනික මම කියන්නේ. අන්න නිලන්තයත් අපිට කිව්වේ ඒ කාලේ අලයෝ වගේ ඉඳපන්. දැන් අලයෝ වගේ ඉන්නේ උන් තමයි මේ ඉස්සරහට කොරවල් වෙන්නේ කියලා. මේකේ කොරෝනා මේ ඒ වගේ අලෙක් වගේ ඉඳපු චරිතයක් ඔය මේ කවුද මොකද්ද ඒ කෙල්ලගේ නම මට මතක නැහැ ෆිල්ම් එක ඇතුලේ නම මේ ඔය කවුද රශ්මිකා ඊට පස්සේ ඔය කෙල්ල යනවා කැම්පස් එකට. ඒ කියන්නේ ඒ කෙල්ල තාත්තා කැමති නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ අර ගෙවන ජීවිතේනේ වෙනස්ම අර සෝෂල් කරන්නේ නැති අර ගෙවල් වල හැදෙන ජීවිතයකට තමයි ඒ කෙල්ල උරු කරලා තිබෙන තාත්තා. ඉතින් අන්න අර ගම්පත් කෙල්ල බං අර ඉස්සල් ඉස්සර හෙව්වේ ඉස්සල අන්න ඒ වගේ මම මේමීට කතා කරේ මට ලැජ්ජයි. මේ අර නිසල් ඉස්සර හෙව්වා තැම්පත් කෙල්ලෝ අන්න ගමක ඇදිච්ච තැම්පත් කෙල්ලෝ තාම හම්බුන්නේ නැහැ. තැම්පිච්ච කෙල්ලෝ. තැම්පත් කරලා ඩිපොසිට් කෙල්ලේ ඩිපොසිට් කෙල්ලෙක් තමයි මේ විදියට තමයි කෙල්ල හැදුවේ. ඒගොල්ලන්ට තාමත් හම්බෙලා නැහැ. මෙයා කියනවා තාමත් හම්බෙලා නැහැ කියලා. ඉතින් ලොකු හම්බෙච්ච. මේ ෆික්ස් ඩිපොසිට් හම්බුනේ. ඉතින් මේ ඒ කෙල්ල වුණාට මසන් ආසයි අර සමාජයට යන්න සෝෂල් වෙන්න ආසයි අර හිට වෙච්ච කෙල්ල දැන් එහෙම උන් ඩග්ගාලා පිටිය. නෑ බයි යා ඉන්නේ ඉගෙන ගන්න. ඉගෙන ගන්නවා. ඒක ඉන්නේ රාත් වෙන ඉගෙන ගන්නවා. අර ගෙදර හිර කරලා හදපු. අපි ෆිල්ම් එකට යන්කෝ. ඊට පස්සේ මේ ඒ කෙල්ල කොහොම හරි කැම්පස් ෆිල්ම් එක පටන් ගන්න ඒ කෙල්ලත් කැම්පස් එනවා. ඒ කෙල්ලගේ බැජ් එකේ ඉන්නවා මචං චරිතයක්. කොල්ලෙකුයි චරිතයක් වයින් කෙල්ලෙකුත් ඉන්නවා නිකන් අර මේ ඩෝන් කියා යන්නේ මචං. අර ටක් සීන් එකේ කෙල්ලෙකුත් ඉන්නවා කොල්ලෙකුත් ඉන්නවා මේ මුලින්ම පෙන්නන අපිට ඒ සීන් එක ඇතුලේ තියෙනවා මේ අර කොල්ලා මචං ඩෝන් කියන්නේ සීනියර්ස්ලා අදාළ නැහැ. අර ඇත්තටම කො චරිත අර අපි ඉස්කෝලේ ඇතුලේ ඉන්න මචං චරිතය ඒ වගේ චරිත නැහැ කියනවා. ඒගොල්ලෝ ඔය ඩාන්ස් එක දාලා ඔය රැක් ගෑක් කරනවා. කොල්ලෝ රැක් කරනවා ඩාන්ස් එකම රැක් කරනවා. ඒ කියන්නේ මූවේ පටන් ගත්තෙන් පෙන්නන්නේ කැම්පස් එකේ දාලා රැක් කරන සීන් එක. ඒ රැක් කරන එකෙන් තමයි ඒගොල්ලෝ නිකන් අර මේ පොරවල් වෙනවා. ඒ කියන්නේ ඌ මචං ඩාන්ස් කරලා වෙනවා මුළු ඌ කැම්පස් එකේම චරිත වෙනවා. හරිද? ඊට පස්සේ චරිත වුණාට පස්සේ අර මංගේ තව කෙල්ලෙක් හිටියා කියලා ඌවගේම තක් සීන් එකේ ඔය කෙල්ල ඒක කොල්ලට කැමතියි. හරිද? ඊට පස්සේ ඒ කොල්ලා තමයි කෙල්ලගේ ක්‍රෂ් එක. ඊට පස්සේ මේ මූ ඒ කෙල්ල බොහොම උඩින් try කරනවා දාගන්න ඌ කැමති නෑ. අර ඒ කෙල්ල මචං පට්ටම සෝෂල් කෙල්ලෙක්. හරිද? ඒ කියන්නේ අර ක්‍රෂ් එක. සමාජයේ ඉන්න අර මොඩල් වගේ ලස්සනට ඉන්න කෙල්ලෙක් මගේ ක්‍රෂ් එක.
මං එයාගේ ක්‍රෂ් නෑ එයා මගේ ක්‍රෂ් එක අර ඌගේ කෙල්ලේ ක්‍රෂ් එක ඒක එතරම් වැරදුනේ. ඒ කෙල්ලට බෝ වෙන්න ඕන නේද ඒ කියන්නේ. අපි ඊළඟ මූවේකදී අපි try එකක් දෙමු. ඊට පස්සේ මේ ඔය කොහමරි ඒ කොල්ල කැමති නෑ මචං. ඊපස්සේ ඔය කොල්ල දවසක් ඒ කොල්ල කියන්නේ මේ අපි යාළුවෙක් වගේ මේ යාළුවෙක් කියලා මට එයා ගැන වෙන අනවශ්‍යයෙන් ගිහින් ඉන්නේ. ඉන්ෂාල්ලා royalty royalty පොලික් okay royalty ඊට පස්සේ දවසක් උන් පොඩි පන්නයක් දාන්න ගිහලා බයික් එකේ ගිහිල්ලා ඌ වැඩ හරියද ඒ කියන්නේ උට ඕන මචං ඒ යාළුවා අතර හරි පොර වෙන අපේ ඉන්න චරිත ඒගේ ඔයගොල්ලන්ගෙත් එහෙම ඉන්න චරිත අපිට මේෂන් කරන ගමන් ඒකටත් නිසල් වගේ කියන්නේ අපි අයින්සේ කියන්නේ මේකට නිසා මොඩතරින් වගේ මොඩ නිසා කියලා අපිට ෆිල්ම් එකක් ගන්න වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ මේ දැන් මම ඔහම නයිට් එකේ පොඩි ආතල්ලක් දාලා එද්දි මුන් දකින්න මචං කෙල්ලෝ දෙන්නේ බයික් එකේ ඇක්සිඩන්ට් වෙලා ඉන්න. හරිද? චච්චුන්ට මූ ගිහිල්ලා මූ චාරිතේ බා මූ ගිහිල්ලා අතන ටෝක් කරනවා මේ ඒ කෙල්ලෝ දෙන්න තමයි ඇත්තට වැඩි රෝන් සයිඩ් ගිහිල්ලා උන් අර වෙන කාරේ දාපනවා. දැන් ඔන්න යන්නත් හදන්නේ කියන්නේ කතාව කරගෙන කෙල්ලෝ දෙන්න අර ඒ ගොඩක් සෝරි කියලා යන්න හද. මූ මචං ගිහිල්ලා ටික් වගේ මේ අරුට ගේම් ඉල්ලලා අපේ කැම්පස් එකේ කෙල්ලෝ දෙන්න කියලා දෙනවා සත්තපඩිය. අරුට ගාලා අර කෙල්ල දෙන්නවත් යවලා මුත් යනවා. හරිද? ඔන්න ඒ දවසේ ඉවරයි. ඊළඟ දවසේ අර කෙල්ල ඔන්න ඒ කෙල්ල පාඩම් සීන් එකේම ඉන්නේ මචං. ලෙක්චර් එක්ක මොකක් හරි කතාවක් කරගෙන ඉද්දි යාළුවා ඇවිල්ලා කියනවා මේ අනේ ඊයේ අපිට අපි බේරගත්ත කොල්ලෝ දෙන්න මේ ගහලා දාලා කැම්පස් එකට ගෙනල්ලා කියලා. කැම්පස් එකට ගෙනල්ලා දා. ඔය අතරේ පට්ට සීන් දෙකක් තියෙනවා. ඔක්කොම කියන්නේ. ඔක්කොම කියන්නේ මම අවශ්‍යම කියලා ටික කතා කරලා වැඩක් නැහැ නේ. මම ෆිල්ම් එක කම්ප්ලීට් බලන්න යන්නේ. මගේ මූණ එක බලන්න. මම අර රශ්මිකා මන්දාර වගේ ලස්සන මන් දන්නේ නැහැ වගේ. ලස්සන බලාගෙනවත් ඉන්න දිස්කෝ. කොණ්ඩේ කීයද? ඉතින් ඊට පස්සේ මේ කොහමද ඊට පස්සේ ඒ කෙල්ල යනවා අර යාළුවා යන ඒ කෙල්ල තනියෙන් යනවා ඒ කොල්ලගේ මොකද්ද ඒකට කියන්නේ උඹලා නවතින්න මොකද කැම්පස් එක නෑ නෑ ඊය හොඳම කෑල්ල කිව්වේ නෑ ඒ අරන් ගිහලා තියෙන පොලිසිය ඌ ගහලා පොලිසිය ඒ කියන්නේ මේ ඌ අර කාර් එකේ අප්පු එක පොලිස් කාර් එක තමයි ගාලා තියෙන්නේ පොලිස් ඒ වෙලේ ගාලා මූ ඊට සුදේ ඌට ගේම තියලා පොලිස් කාරයා මූ අරන් ගිහලා උන් දෙන්නෙත් අරන් ගිහලා ගහලා ගහලා ගෙව්වේ කැම්පස් එකට ගෙනල්ලා දාලා ආයි කැම්පස් එකට ගෙනල්ලා දාලා ඊට පස්සේ අර කෙල්ල ගිහලා ඌට සාත්තු සේවය ඒ කෙල්ල කියන්නේ රශ්මික මේන් කරක්ටර් එක යනවා අර උඹගේ කකුල ගැල්ල දීද්දී ආයේ මචං ඒ වාරනේ ඒ කියන්නේ ඒක ඇවිල්ලා මේ තැව්වේ අන්න ඒ වගේ මේ ඒ කොල්ලගේ ඔන්න කරද්දි ඒ කොල්ලට මචං ඒ කොල්ල කියනවා ඔයා නිකන් මගේ අම්මා අර අපි අම්මා වගේ අර නිසල්ට ඕක කරන මචං කියන්නේ ඕක අෆීසි එයා මගේ නංගි වගේ. ඒ වගේ නිසල් පොඩි මනුස්සයෙක් නිසල් මේ කොල්ල මට නිසල්මයි කියන දෙල්ල රොක් කරන සීන් වල අපි එච්චර නිසා ස්පෙෂල් වෙලා එන්නේ තාම එහෙම තමයි කියන්නේ. ඒක නේද අපි දන්නෙත් නෑ. අර ෆෝන් එක ගන්න WhatsApp එකට ඊට පස්සේ මේ කොහොම හරි ඊට පස්සේ කෙල්ල ඩෝන් කියා කෙල්ල ගණන් ගන්න ඒක මචං අර අලා සීන් එකනේ කියන පාඩම් කරන සීන් එකනේ අර ඌ එතනින් එහාට ඌ තනිකරම මේ කෙල්ලව ටකල් කරන්නම හදන කියන්නේ කතා කරන්න හදනවා try ඒ කියන්නේ ඌ දකින්නේ වෙනම විදියට ඒ කෙල්ල ඒ කෙල්ල දකින්න ඌ මචං ඇත්තටම මේ කිය ඩිපොසිට් කෙල්ල එන්නේ මචං ඌට ඕනේ තෙන්න ඒ වගේ ඌ චරිතේ උනාට ඌ සෝෂල් බේස්ට ඌට ඕනේ අර ඩිපොසිට් කෙල්ල හරිද ඌ ඕපන් account එකක් අරගේ ෆික්ස් ඩිපොසිට් අන්න එහෙම ඌට ඕනේ හරිද ඊට පස්සේ දැන් කෙල්ලව ටකල් කරගන්න බෑ දැන් අර පොඩට කොහොමද ටකල් ඒ කියන්නේ ඌ උපරිම try කරනවා ඒකි ළඟට යනවා ඒකි පැත්තකට යනවා ඒ වගේ උපරිම try කරනවා කෙල්ලන්ගේ මචං අල්ලගන්න weak point එකක් හොයාගත්තාම කෙල්ලෙක් අල්ලගන්න පුළුවන් හරිද ඒ කෙල්ලගේ මූ හොයාගන්න weak point ඒකේ ෆිල්ම් බලන්න ආසයි නෑ නෑ ඒකේ රූම් එකට පයින්නවා ඉස්සෙල්ලා දැන් පොත් පොත් කියවලා එහෙම තමයි weak point එක හොයාගන්න to do list එකක් දානවනේ දැන් අපි උනා to do list එක ලියා ගන්න ඒකේ වෙන මේකේ අවශ්‍ය දේවල් ටික ලියා ගන්න කොහොමද මොනවද වෙන්නේ ඒකෙන් තමයි අර බලන්නේ අර පොත ඊළඟ කියවන්නත් දාගෙන තියෙනවා ඔව් පොත කියවන්න ඒ පොත පුස්තකාලේ තියෙන එක පොත ඌ ඒක ගන්නවා ඊට පස්සේ ඒකිට එන්න වෙනවනේ ඌගාට පොත ගන්න ඊට පස්සේ එහෙම එනවා ඒ මූ කොහොම හරි ඒකෙල්ල යාළු කරගන්න try කතා බහ ගන්න කියලා ඊට ෆිල්ම් එකක් බලන්න සෙට් ෆිල්ම් එකක් බලන්න මෙහෙම කතා කරනවා හරිද ඒකෙත් ලස්සන ෆිල්ම් එක ලස්සනයි දැන් අපි වෙන්නේ නෑ නානි
බලලා නැද්ද ඒක? ලාරි කියන්නේ ලාරි කියන ෆිල්ම් මම බලලා නැහැ. ඊට පස්සේ මේ දැන් මම මචං කෝල් එකක් දීලා ඒකට කියනවා මම අර නානි ඩවුන්ලෝඩ් කරා. වගේ වගේ ඌ ඩවුන්ලෝඩ් කරා. ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගෙන. යාළුවා සෙට් කරත් එහෙම දන්නේ නැහැ. මේ නානි ඩවුන්ලෝඩ් කරගත්තා. මේ බලන්න එන්න කියලා. ඊට පස්සේ අරගේ පාඩම් කරගෙන ඉන්නේ වෙලෙ. ඒක කියනවා අනේ මං දැන් එන්න බෑ මේ රෑ. මේ ඊට පස්සේ අරෝ කියනවා එහෙනම් මම මේ මගේ ඩ්‍රයිව් එකේ ඉන්න නෑ මම මේක ඩිලීට් කරනවා බලන්න. අයියෝ අයියෝ කියලා ඒක බලන්න ආසයි. අපේ ඉන්නේ කට්ටිය අපේ ෆෑන් බේස් එකකින් බලන්න ආස අර ෆිල්ම් එක අපේ ටෙලිග්‍රෑම් ලින්ක් එකට යන්න. ටෙලිග්‍රෑම් ගෲප් එකට ගිහලා අපි නානිත් දාමුනේ. නානිත් දාන්නම් අපි. නානිත් දාමු. මේ දැන් අර නිසල් වගේ නිසල්ට කිව්වොත් එහෙම චොක්ලට් බිස්කට් පොඩ්ඩ ඕන දෙයක් කරලා මම බලන්න දෙනවනේ ඕන දෙයක්. මේ ඒ වගේ මේ දැන් මේකටත් එන්නුවා මේක යනවා මචං. හරිද? දැන් මේකට ආසයින මචං. ඒකින්ද අර වීක් පොයින්ට් එක ඒකයි කියේ. ඒක යනවා ඔය අර හොස්ටල් එකේ රූම් එකට. ඒක මම ලංකාව හොස්ටල් වල යන්න බෑ. ලංකාවේ නම් ඊට පස්සේ ඒක යනවා. ඒ හොස්ටල් එකේ රූම් එකේ ඉන්නේ තු විතරයි. ඊට පස්සේ ඒක කියනවා මේ ඒක කියන්නේ අර ඇත්තම ඩිපොසිට් ඒක කියනවා මචං මට පෙන් එකට දාන්න. අයියෝ මං හිතුවේ ඔයා මේක බලන්නේ කියලා. ඌ ෆිල්ම් බලන්න ආස නැහැ. ඒ කියන්නේ ඌ ඒ ෆිල්ම් බලන්න. ඒ කියන්නේ ඌ ලව් ස්ටෝරි මම වගේ ඌ ලව් ස්ටෝරි බලන්න ආස නැහැ. හරිද? ඌ වෙන මොකටද ඔක බැරි? ඒක කියන්න බැලුවේ. බලෙන් මේ ඊට පස්සේ මේ ඌ කොහමද ෆිල්ම් එකේ කියලා බලනවා. ඒකෙල්ල hina වෙනවා. අඬනවා. අර කාන්දට වෙලා ඈනුම් අරිනවා. ඌ බලන්න ආස නැහැනේ. ඊට පස්සේ ඒකේ අන්තිමට ගිය අඬනවා. මම මේ චූටි පොයින්ට් එකේ ලස්සන. ඕකේ ඉස්සරහා වෙනවා දැන් ඒ කෙල්ලට ඉන්න යාළුවෙක්. කියන්නේ කෙල්ල කැම්පස් එකට ආපු අලුත මේ මුලට හම්බ වෙනවා මේ එයා කෙල්ලෙකුයි කොල්ලෙකුයි යාළුවෙක් හම්බ වෙනවා. මේ ඊට පස්සේ මේ යාළුවේ ඒ කොල්ලා මේ කොල්ලා try කියලා තමයි අර දැන් අලුතෙන් ඔය boyfriend කියලා අලුතෙන් set වෙච්ච එක්කෙනා හිතන්නේ එයාගේ කොල්ලා හිතන්නේ යාළුවා try කියලා. ඊට පස්සේ ඌට නෑ ඔගේ පොඩි අදහසක් තිබ්බා වගේ පොඩ්ඩක් මේ වෙනවා. හැබැයි එයා කියන්නේ නැහැ කොල්ලට. අර උගේ ටොක්සික් ලව් එක ගන්න දෙන්නේ. අද ඌ කියන්නේ කෙල්ලට මේ කොල්ලෝ ආශ්‍රය කරන්න එපා. මේ මං ඉන්නවනේ තනියෙන්. අර එහෙම ඕන දෙයකට මං මං ඉන්නවනේ වෙනවුන් එපා කියලා. හැබැයි යාට ආශ්‍රය කරන්න පුළුවන්. Kiss me now. පුළුවන්. මෙයාට බෑ. යාට බෑ. පොඩ හිර කරන ගතියක් තියෙනවා. පොඩ්ඩක් නේ ඔතනම හිර කරලා තියෙන්නේ. ඊට පස්සේ තව ඔය වගේ ඕක දැන් ආයෙ අලුතෙන් වෙන්නේ ඉතින් මේ ඩ්‍රාමා එකක් තමයි පාන්න වෙනවා කියන්නේ. නෑ අරකෙදි අතන ඒ කොල්ලට ගහනවා. ඕක ගන්න කොල්ලට ගන්නවා. ඊට පස්සේ මේ ඩ්‍රාමා එකක් තමයි. ඒ ඩ්‍රාමා කියන එක පාන්න යන්නේ අර දැන් අපි කිව්වේ ක්‍රෂ් එකක් කියලා. ඔව්. මේ කොල්ලට මුලින්ම ආපු ගමන් කැම්පස්සේ යාළු වෙන්න ඇහුවේ. මේ කොල්ල කැමති නැහැ කිව්වේ. අන්න ඒ කෙල්ල තමයි ඩ්‍රාමා එකේ හොඳම රංගපාන. දැන් මෙයා ගියාට පස්සේ දැන් මේ කෙල්ලක් දන්නවනේ අරෝගේ අරයාගේ මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මෙයා කියලා. මෙයාත් ඒ පොඩි වෛරකින් ඉන්නේ. හැබැයි මේ අර කෙල්ල එක සැවිල්ලා කතා කරනවා අනේ මට බෑ රංගපාන්න මට කොහොම හරි උගන්නන්න හරි එම් ඊළඟට අරයට අර කෙල්ලට පොඩ්ඩක් මේ දුක හිතිලා උගන්නනවා. ඒතර උන් දෙන්න තමයි අරිනු සෙට් වෙන්නේ යාළුවෝ විදියට. අන්තිමේදී මේ ඒ කෙල්ලත් කියනවා මේ මම අර කොල්ලට try කරා මේ කිස්සක් දෙන්නත් හැදුවා ඒත් එයා රිජෙක්ට් කරා එහෙම කියලා අර රශ්මිකත් එක්ක කියනවා. ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්කම කියනවා. මම දන්නේ නැහැ ඒක මම දන්නේ නැහැ කියනවා. ඒ දෙන්නගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක කරනවා. ඊට පස්සේ මේ දැන් ඔහොම ගියාට පස්සේ ඩ්‍රාමා එකත් හොඳට රඟපෑවට පස්සේ මේ කොල්ලා දැන් ඩ්‍රාමා එක දවසේ ඒ කෙල්ලගේ පර්ෆෝමන්ස් එකට මුළු ඔඩියන්ස් එකම hina කියන්නේ ක්ලැප් කරලා පොඩි කී එකක් දෙනවා. ඒක නම් කොල්ලට දැන් ඩ්‍රාමා එක ඉවරලා හොඳම පර්ෆෝමන්ස් ඊට එළියට ආවට පස්සේ මේ කෙල්ල රශ්මික දුවන් ඇවිල්ලා මෙයාව හොයාගෙන ඉන්නේ. ඔව්. මූ ගණන් ගන්නෑ. ගණන් ගන්නෑ කියන්නේ මේ මූ කියනවා ඔයා කැමති ඔඩියන්ස් එක ඔක්කොම ඇඟ පෙන්නන්නද අරණියා එහෙම අරණියා. ඒ උගේ ටොක්සික් ගතිය පෙන්නනවා. ඒ කතාවේ ලස්සනට යනවා ඒ කතාව. ටොක්සික් ගතිය පෙන්නනවා. ඊට පස්සේ තියෙනවා ඒ කොල්ලයි කෙල්ල ගෙදර කෙල්ල කොල්ලයි ගෙදර එක්කයි යනවා. ගෙදර එක්ක යනවා අම්මට පෙන්නන්න. සර්ප්‍රයිස් ඒ කියන්නේ කෙල්ල වට ඌ ගමනක් යන් කියලා කතා කරලා අම්මා ගෙදර එක්කයි යනවා කියන්නෙත් නැතුව. කියලා එක්කයි යනවා. ඊට පස්සේ ගෙදර එක්කන් ගියාම මේ අම්මා සාමාන්‍යයෙන් කතා කරනවා මිසෙල් නෙමෙයි. තාත්තා නැති වෙලා නේද ඒගොල්ල? තාත්තා නැති වෙලා නේ. ඒව තාත්තා නැති වෙලා තාත්තත් ඒ වගේම ටෆ් ඩයල් එක. තාත්තා ඊට වැඩිය ටොක්සික්. ඒ අම්මා මේ ගෙදර මිනිස්සෙක් ආවම ඔලුස්සල කතා කරනවා. ඔලුස්සල බය කරලා තමයි ගහනවා වගේ අන්න එහෙම. ඊට පස්සේ ඒ කෙල්ල තේරුම් ගන්නවා උන්ගේ අර. ඒ කොල්ලගේ ජීවිතය අර ඒ ගෙදරට යන්නේ කෙනානම් අර ඒ ලෙවල් එකට තමයි ඉන්න ඕනේ කියන්නේ. ඒ එතනින් ලස්සනට ඉමේජින් කරලා වෙන්නවනේ දැන් කණ්ණාඩියක් ගාව අම්මා මේ ඉස්සරහා වල්ලා ඉන්නවා.
ඊට පස්සේ කන්නඩෙත් තියෙනවා රශ්මිකා එයාට මැවිලා පේනවා ඒ අම්මා එයා වගේ. කාර්යයක් කරනගෙන මටත් මෙහෙමනේ වෙන්නේ කවදාද වෙන්නේ කියන එක. මේ ගෙදරට ආවොත් මටත් මෙහෙම වෙන්නේ කියලා එයාට ඔළුවට යනවා. ඊට පස්සේ දැන් ගෙදරින් ඇවිල්ලා ඊට පස්සේ කැම්පස් එකේ යනකොට මෙයාට ඒක ෂොක් එක කියන්නේ දැන් අර නිකන් අපායකට යනවා වගේ සීන් එකක් තියෙනවා. ගෙදර දැක්ක එක ෂොක් එකක් විතර තියෙනවා. ඊට පස්සේ දැන් කොල්ලන්ට කියනවද නැද්ද කියනවද නැද්ද කියලා හිතේ තියෙන මේ නවත්තමු මේ රිලේෂන්ෂිප් එක නවත්තමු කියලා. හැබැයි කොල්ල ළඟට ආවට පස්සේ මෙයාට කියාගන්න බෑ මෙයාගේ ෆස්ට් ලව් එක. ඔව්. ඒ ඉමෝෂන් එක දෙනවා හොඳටම. කියාගන්න බෑ ඊට පස්සේ අරය හැමතිස්සෙම බලන්නේ අම්මා වගේ. නිකන් බලන්නේ කවන්න ඕනේ, පොවන්න ඕනේ, ළඟින් ඉන්න ඕනේ. මෙයා කියනවා අහන් ඉන්න ඕනේ. මෙයා කියන එකෙන් පිට කිසි දෙයක් එයා කරන්න බෑ. ආ. නිකන් අර බැඳලා තියාගෙන ඉන්න සීන් එකක් තියෙනවා. දැන් ඔය කොහොමම යනවා අන්තිමේදී දැන් ඊට පස්සේ තමයි මෙයා කොහොමද බෑ කියනවනේ. ඔව් අන්තිම හරියේදී ඔය වගේ ෂොට් ටිකක් ගියනවා ඊට පස්සේ අන්තිමේ මෙයා බෑ කියනවා. කෙලිම කියනවා මේ ඔඩියෝ මොකද්ද මේ ඔඩිටෝරියම් එකට හරි ගෙන්නලා මෙයාව දෙන්න කතා කරන දොරවහලා මේ මට ඇත්තට මේ නෑ ඒක නෙමෙයි ඊට කලින් ලස්සන කේස් එකක් තියෙනවා ඒ කොල්ලා ඒ කෙල්ලගේ හොස්ටල් එක ඇතුලේ කියන්නේ ඒ කොල්ලගේ කෙල්ලගේ හොස්ටල් එකේ කාමරේ තමයි ඒ කොල්ලා තියෙන්නේ දෙන්නම එකම කාමරේ ඉන්නේ ඊට පස්සේ තාත්තා එනවා සර්ප්‍රයිස් කරන්න කෙල්ලට කෙල්ලගේ තාත්තා මන් දන්නගේ තාත්තා එනවා මේ කෙල්ල සර්ප්‍රයිස් කරන්න කියලා හිතාගෙන කට්ටියගේ ආගෙන කැම්පස් එකේ දොරට තට්ටු කරද්දි ඉන්නේ කොල්ලා ඉන්නේ කොල්ලා තමයි දොර අරින්නේ එතැයි තාත්තා එනවා විදියටනේ කි පරිස්සම් කරේ මේ ඊට පස්සේ දොර අරින්දී තාත්තා සර්ප්‍රයිස් ඊට පස්සේ එතනදී කෙල්ල අර කොල්ලට ගහන්න හදලා ඒ කොල්ල එතකොට තාත්තට අත උස්සන්න යනවා එහෙම එතන ලොකු මේකක් වෙනවා ගෞරවයක් නැහැ ගෞරවයක් නැතුව කෙල්ලට එතකොටත් අරුගෙන තේරෙනවා ඉතින් ඒත් හැබැයි කෙල්ල තාත්තා අස් කරගෙන එකයි යන්න හදනවා ගන්න පස්සේ ඒතර කෙල්ලගේ එක්සෑම් එකට මම මාසයක් විතර ඒක තියෙන්නේ කෙල්ල කොහොමද ලව් එක රැක ගන්නම try එකක් දෙනවා කොච්චර වුණත් ඒක අතරින්න ලෑස්ති නැහැ කොහොමද ලව් එකක් තියාගෙන තාත්තා ෂේප් එකක් කරගෙන යන්න හදන්නේ හැබැයි අරකින් එන අරයෝගෙන් එන රියැක්ෂන් එක එන්නේ නරක ඊට පස්සේ මේ කොහොම හරි තාත්තා යනවා ඒ කෙල්ලව දාලා කතා කරන්නේ දැන් ෆෝන් එකක් ආන්සර් ගන්න ඊට පස්සේ දවසේ ඔය අර කොල්ලා ගිහිල්ලා මේ ඒ කෙල්ලේ කසාදෙට දින ලෑස්ති කරගෙන ඔක්කොම කරගෙන ඇවිල්ලා කෙල්ලට කියලා ඔය එක්සෑම් කරන්න ඕනේ නැහැ ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න ඕනේ අපි කසාද බඳිමු කියලා. ඊට කියනවා මම ඊට පස්සේ කෙල්ල අපිට තමයි ජොබ් එකක් කරන්න නැද්ද මං ඊට පස්සේ ඌ ඒවට කැමති නැහැ. ඌ කියන අර ගෙදරට වෙලා ඉන්න ඕනේ කියන ජීවිතේ දුමනියක් කියන තැන තමයි හදලා තියෙන්නේ. දෙගොල්ලම ජොබ් කරනවා ඒක තමන්ගේ කැමැත්තම වෙනස් වෙනවා. ඒක ඇත්තටම දෙන්න ඕනේ සහකාරියට දෙන්න ඕනේ ඒකත් එයා තීරණය ගන්න ඕනේ. තීරණයකට අපි උනත් එහෙම තමයි අපේ ඉස්සරහ ජීවිතයේදී අපිත් එහෙම අපිත් එහෙම වෙන්න ඕන. යාගේ ඔය ඇඩ්වයිස් එක ගන්න ඕනේ අපි. ටොක්සික් වෙන්න හොඳ නෑ. ඔයා තේරුම් ගන්න ඕනේ. මහේෂ වගේ වෙන්න හොඳ නෑ. මම නම් ටොක්සික් නෑ කොහොම. නෑ ඒක අපේ ජීවිතේට ගන්න දෙයක්. අපි අනිවාර්යෙන් ගන්න දේවල් තියෙනවා. ඒක බලන්න අනිවාර්යෙන් බලන්න ඕනේ කියන්නේ මේ අපේ ජීවිතේටත් ගන්න දෙයක් තියෙනවා. ඊට පස්සේ මේ කොහොම හරි ඒ කතාවෙන් පස්සේ කොල්ලා ඊට පස්සේ තමයි අර කෙල්ල එක්කගෙන යන කොල්ලා ඔඩිටෝරියම් එකට එක්කන් ගිහිල්ලා ගෙලිම කියනවා විතර මේමයි වාර්තික වන් ජීවත් වෙන්න බ්ලා 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 කියලා කියනවා. ඊට පස්සේ ඌ එතනත් කෑ ගහලා පොඩි තග දාලා ඊට පස්සේ එතන තංග නැද්දානවා පොඩි අර ෂෝ එකක් දාලා ඊට පස්සේ එතනින් පස්සේ තමයි අර ආදරේ වියරු ආදරේ ඒ කියන්නේ මම නෑ වෛරය ආදරේ වෛරය අතර කෙස් ගහක වෙනසක් තියෙනවා. අන්න ඒක මතුවෙනවා. කෙස් ගහ පයින්නවා. කෙස් ගහ පයින්නවා. ඊට පස්සේ එතනින් එහාට මේ එතනින් පලි ගන්න චේතනාව දැන් අර නිකන් මේ කෙල්ල දැන් හොස්ටල් එකේ කෙල්ල නැති වෙනවා කෙල්ල ඉස්සරහ දොරේ ප්‍රයිසස් ටික ලියලා. දුරේ ඇඳලා ප්‍රයිසස් ටික ලියලා. හරි තොරපොඩි කෙල්ල බය කරනවා කෙල්ල බය අවස්ථා තියෙනවා. ඒ වගේ තියෙනවා. ඊට පස්සේ ඒ කෙල්ලට උදව් කරන්න අර ඒ කොල්ලගේ ක්‍රෂ් කොල්ලව ක්‍රෂ් කරන් හිටිය අර කෙල්ලම කැම්පස් එකේ ෆස්ට් ඒ කෙල්ල තමයි දැන් යාළු වුණානේ. ග්‍රාමයෙන් පස්සේ හොඳම යාළු වුණානේ. ඊට පස්සේ මේ තාත්තට කෝල් එකක් ගන්නවා ඒ කෙල්ල දැන් අන්තිම දවසේ මේ ඒ කියන්නේ හෙට ඉඳන් නිවාඩු මේ මොනවද ස්ටඩි ලීව් එක හෙට ඉඳන් ඒ හින්දා අද මේක කොන්සර්ට් එකක් තියෙනවා කැම්පස් එකේ. ඊට පස්සේ ඕක දැන් කොහමද එදා රෑ අර ප්‍රශ්නත් වෙලා කොහමද තාත්තට කෝල් එකක් ගන්නවා තාත්තත් රිජෙක්ට් කරනවා කෙල්ල. මම දන්නේ නැහැ කියලා. මම දන්නවා මම දන්නේ නැහැ කියලා. මම දන්නේ නැහැ කියන තාත්තා රිජෙක්ට් කරන ඊට පස්සේ මේ කෙල්ල දැන් කේන්ති තියෙනවා. මේ කෙල්ල යනවා කොන්සර්ට් එක ඇතුළට ගිහිල්ලා පොඩි මේකක් යනවා මේක පොලේ ගහලා එතන
එතන යනවා ඒ ෆිල්ම් එකේ ලොකු කතාවක් එතන යනවා. ඒ කෙල්ල අර හිටියේ ගමක කෙල්ලෙක් වගේනේ. එතනදී ඒ කෙල්ල කොහමද ඒ කෙල්ලගේ හයිය පෙන්වනවා අරු කොර වෙනවා. ඒ කොරණ එක දැන් අරෝ කිව්වේ දැන් ඔයාට බඳින්න දෙන්න ඔයා බඳින හැම වෙඩින් එකටම ඔය ඇවිල්ලා අපි දෙන්න කිස් කරා අර මේ ඔක්කොම දේවල් කියනවා. දැන් අර ඒ කෙල්ල ස්ටේජ් එකේ නැගලා ඒ කෙල්ලෙක මම මේ මෙයාත් එක්ක මෙන්න මගේ ප්‍රස්තාව මෙයා මෙහෙම මම කිස් කරා ඔක්කොම කරා කියලා මම ඊට පස්සේ අර කොල්ලට කිව්වා ඔයා දැන් කියන්න එපා මම ඔක්කොම කිව්වා දැන් කාටවත් කියන්නේ කියලා ඒක ඊට පස්සේ ගිහිල්ලා අරුවට ගහන්න ගිහිල්ලා දාලා ඊට පස්සේ කියනවා උඹ මම අතැරලා ගොඩක් නෑ නෑ උඹ මම උඹට මම ගහලා ඉවරයි දැන් පොඩි නෑ ඒව අතැරලා ඉවරයි කියලා ටෝක් එකක් දෙනවා ඇරලා ඉවරයි කියලා කියනවා අතැරලා ඉවරයි කියලා ඇරලා ඉවරයි මම උඹට ඇරලා ඉවරයි කියලා කියනවා වැරදි අත් කරනවා මේ ඊට පස්සේ එතනින් ඊට පස්සේ යනවා ඒ කෙල්ල හොඳ ජීවිතයක් ගෙවනවා ඉතින් එයාගේ කතාව තමයි ඒකේ ජීවිතේ ගන්න තියෙනවා ගන්න දේවල් ගොඩක් තියෙනවා ටොක්සික් ලව් එක මොකද්ද එහෙම කියලා ඔයා ඉතින් බලන්න මම ඒක තමයි මම කියන්නේ මට තේරුණා නිකන් කියපු විදිහට නිකන් මොකද්ද ටොක්සික් වෙන්න එපා කියන එක. ටොක්සික් වෙන්නේ නැතුව නිකන් ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා ලව් ස්ටෝරියක් වුණාට විඳින්න දෙයක් තියෙනවා ෆිල්ම් එකේ එහෙනම් be safe and be social නේ be safe and be social ඒක හොඳයි අත්තර හොඳයි වර්ණ පොදේදා එහෙනම් ඕගොල්ලොත් බලන්න මම වගේ ෆිල්ම් එක අපි එහෙනම් අදට අපේ කතාව මෙතනින් ඉවර කරනවා අපි අලුත් දවසක අලුත් භාගින් එකතු වෙනකන් පරිස්සමෙන් ඉන්න ඕනේ ඔයගොල්ලෝ